ඉතින් ලසිත් මාලිංග channel එකත් එක්ක ඒ වගේම page එකත් එක්ක ඉන්න ඔයගොල්ලෝ හැමෝටම ඉතින් දැන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතාමත් වැදගත් තරඟ කිහිපයක් සහ තරඟාවලි කිහිපයක් එන්න නියමිතයි. ඉතින් මම හිතුවා හැම ක්‍රීඩකයෙක් ගැනම ඔයගොල්ලෝ මේ දවස්වල ගොඩක් ආදරය කරන පැතුම් නිස්සංක ඒ වගේම කුසල් මෙන්ඩිස් ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊළඟ තරඟමාලාවට තේරෙන ඕනෑම ක්‍රීඩකයෙකුට අපි ක්‍රිකට් බලන අය විදියට සපෝට් කරන්න ඕනේ කියන එක. ඒ වගේම තමයි ක්‍රිකට් ඉගෙන ගන්න කැමති පාසල් මට්ටමේ ක්‍රීඩා කරන එහෙම නැත්නම් අන්තර් සමාජ මට්ටමේ ක්‍රීඩා කරන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා කරන ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට මම හිතුවා මුලින්ම ඉතාමත් වැදගත් කරුණු කිහිපයක් කතා කරන්න. ඒකට විශේෂම හේතුව තමයි මම බලාපොරොත්තු වෙනවා මේ තරඟමාලාවල් ආරම්භ වෙනකොට අපේ පිතිකරුවන්ට අනිත් කණ්ඩායම් මොන විදියට ඇනලයිස් කරලා මොන විදියට පන්දු යවයිද, ඇයි එහෙම පන්දු යවන්නේ කියන එක කතා කරන්න සහ ක්‍රීඩාව ඉගෙන ගන්න සහ පාසල් මට්ටමේ ක්‍රීඩා කරන ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට මෙන්න මේ වගේ පිතිකරුවන් Tamanට ඔපොසිෂන් එකේ අනිත් පාසල්වල අනිත් ක්‍රීඩා සමාජවල හම්බ වෙනවා නම් ඔවුන්ට පන්දු යවුවොත් ලකුණු ලබා ගැනීමේ වේගය අඩු කරගන්නේ කොහොමද? එහෙම නැත්නම් කඩුල්ලක් ලබා ගැනීම කරන්නේ කොහොමද කියන එක. ඉතින් මුලින්ම බලමු දකුණත් පිතිකරුවෙකුට පන්දු යවන අන්තය මෙන්න මේ අන්තයෙන්. දකුණත් පිතිකරුව පන්දුවට පහර දෙන්නේ මේ අන්තයේදී. හිතන්න මේ ඉන්නේ දකුණත් පිතිකරුවා කියන එක. එතකොට ඔහුගේ ලෙග් සයිඩ් එක සහ ඕෆ් සයිඩ් එක. මෙන්න මේ සයිඩ් දෙකේදී වැදගත්ම වෙන්නේ මුලින්ම අපි ලෙග් සයිඩ් එකේ පන්දු රකින්නන් යොදවා ගන්න කොහොමද කියන එක. ඒකෙදී වැදගත්ම කාරණය තමයි පළවෙනි පන්දු වාර 6 තුල. එහෙම නැත්නම් එක්දින තරගයකදී නම් පළවෙනි පන්දු වාර 10 තුල පන්දු 4 සීමාව අසල පන්දු රකින්න ක්‍රීඩකයන් දෙදෙනයි ක්‍රීඩා කරන්නේ. එහෙම නැත්නම් පන්දු රකින්නේ. එතකොට බොහෝ වෙලාවට අපි පුරුදු වෙලා ඉන්නවා ෆයින් ලෙග් ක්‍රීඩකයෙක් එහෙම නැත්නම් තර්ඩ් මෑන් ක්‍රීඩකයෙක්. මෙන්න මේක තමයි අපි පුරුදු වෙච්ච බේසික් ක්‍රිකට් එක. එහෙම නැත්නම් අපි පුරුදු වෙච්ච ක්‍රිකට් එක. නමුත් කාලයක් යනකොට මේ ෆයින් ලෙග් ක්‍රීඩකයා ෂෝට් ෆයින් යාර 30 සීමාවට ඇවිල්ලා ඒ එක් ක්‍රීඩකයෙක් 4 සීමාව අසල මේ ස්ක්වාලික් කියන ස්ථානයට මේ වෙනකොට අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ දේ වෙන්නේ පන්දු යවන්නාගේ තියෙන කන්ට්‍රෝල් එක. ඒ වගේම පිතිකරුවා පන්දුවට පහර දෙන්න බලාගෙන ඉන්න සහ ඔහුට පහසුවෙන් ඔහු උත්සාහ කරන ස්ථානය අනුව. ඒකට හේතුව තමයි මේ වගේ එක් ක්‍රීඩකයෙක් 4 සීමාව අසල ඉන්නකොට මෙන්න මේ ලොකු ગેප් එකක් ඕපන් වෙනවා ලෙග් සයිඩ් එකේ. ඉතින් ගොඩක් වෙලාවට පිතිකරුවන් මේ ඕෆ් සයිඩ් එකට පොඩ්ඩක් ඇවිදලා මෙන්න මේ පැත්තට ලකුණු ලබා ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා තමයි පන්දුවට පහර දෙන්න පිතිකරුවාගේ හැකියාවත් බලන්න ඕන කියලා කියන්නේ. ඒ වගේම තමයි ඕෆ් සයිඩ් එකේ දැන් ගොඩක් වෙලාවට 4 සීමාව අසලට සහ 4 සීමාවට පන්දු කිහිපයක් වැඩිපුර යන්න අවස්ථාව හැදිලා තියෙනවා මේ ඩීප් පොයින්ට් කියන ස්ථානයට. ඒක නිසා දැන් ගොඩක් පන්දු යවන්නන් මේ තර්ඩ් මෑන් පන්දු රකින්නව ෂෝට් තර්ඩ් ස්ථානයේ තියාගන්නවා. එතකොට පන්දුව එළියට දෝලණය කරත් 4 සීමාවට යන්න තියෙන අවස්ථාවන් අඩු වෙනවා. දැන් මේ ක්‍රමය ගොඩක් වෙලාවට යොදා ගන්නවා. ඒ වගේම තමයි සමහර අවස්ථාවන් තියෙනවා පන්දු යවන්නන් ඉන්ස්විං විතරක් පන්දු යවන. ඒ කියන්නේ ඔහු යවන හැම පන්දුවක්ම කඩුල්ල වෙතට එනවා කියන එක. එතකොට පිතිකරුවට මේ ඕෆ් සයිඩ් එකේ පන්දුවට පහර දෙනවා කියන එක ලේසි නෑ. එහෙමනම් ඔහු ලෙග් සයිඩ් එකට ඇවිදලා ඕෆ් සයිඩ් එකට පහර දෙන්න ඕන. ඒ ලෙග් සයිඩ් එකට ඇවිදලා ඕෆ් සයිඩ් එකට පහර දෙනවා නම් ඔහුගේ වැඩිපුරම 4 ගිහිල්ලා තියෙන්නේ මෙන්න මේ ඩීප් එක්ස්ට්‍රා කවර් කියන ස්ථානයට. හේතුව තමයි ඔබට බලන්න පුළුවන් පැතුම් නිස්සංක ක්‍රීඩා කරද්දී ඔහුගේ 6 පහරවල්
වැඩිපුර තියෙන ලෙග් සයිඩ් එකේ ඊට අමතරව 4 පහරවල් වැඩිපුර තියෙන්නේ මෙන්න මේ ඩීප් එක්ස්ට්‍රා කවර් ස්වීපර් කියන මේ ඒරියාස් වල තමයි වැඩිපුර 4 ඒවා තියෙන්නේ. එහෙමනම් ඔහු 6 ඒවා එල්ල කරන්නේ ලෙග් සයිඩ් එකට, 4 ඒවා එල්ල කරන්නේ වැඩිපුර ඕෆ් සයිඩ් එකට. ඉතින් ඒ දේ දැන් මේ වෙනකොට මම හිතනවා ඔපොසිෂන් ටීම් ලෝකයේ අනිත් කණ්ඩායම් හඳුනගෙන ඇති. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන පන්දුවට පහර දීමේ ලකුණු ලබා ගැනීමේ වේගය බොහෝ වෙලාවට ඊළඟ තරඟ මාලාවල් කිහිපය තුල අඩු වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් මෙන්න මේ හේතුව හොඳට මතක තියාගන්න. පැතුම්ම කොහොමද ඒගොල්ලෝ ඇනලයිස් කරලා තියෙන්නේ කියන එක. ඉතින් මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වීඩියෝ එකක් මගේ channel එකේ ඉතා ඉක්මනින් ගේන්න බලාපොරොත්තු වෙනවා. දැනට ඔයගොල්ලෝ තීරණය කරන්න මෙහෙම දේවල් වෙනවද? පැතුම්ගේ ඇත්තටම 4 සීමාවට වැඩිපුර 4ව ගහලා තියෙන ඕෆ් සයිඩ් එකේද? වැඩිපුර 6ව ගහලා තියෙන ලෙග් සයිඩ් එකේද? ලෙග් සයිඩ් එකේද පැතුම් වැඩිපුර 6ව ගහන්න උත්සාහ කරන්නේ මෙන්න මේ මිඩ් විකට් සහ මේ ස්ක්වයර් ලෙග් කියන ස්ථාන දෙකට. ඉතින් බලමු අපි වේග පන්දු යවන්නන්ට පැතුම් නිස්සංග පහර දෙන්නේ මේ විදියටද? මෙන්න මේ දේ ඊළඟ තරඟ මාලාවල් වලදී ඔපොසිෂන් එකේ පන්දු යවන්නන් මොන ස්ථානයට, මොන ලයින් එකට, මොන ලෙන්ත් එකට පන්දු යවයිද කියන එක අදහස් දක්වන්න ඔයගොල්ලෝ හිතන විදිය. මම කැමතියි මේකේ සම්පූර්ණ වීඩියෝ එකක් මගේ channel එකේ ඉතා ඉක්මනින් අරගෙන එන්න. එතකන් ඔයගොල්ලෝගේ අදහස් දක්වලා තවත් දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් විදියට දාන්න.